කොහොමද ළමයි? ඉතින් මේ වීඩියෝ එක හැදෙන්නේ ඇත්තටම ළඟදී කොහේ හරි රටකට යන්න හිතන් ඉන්න ළමයි සහ දැනටමත් ඕස්ට්‍රේලියාවේ හරි UK හරි කැනඩා හරි කොහේ හරි ගිහිල්ලා ඉන්න ළමයිට උදව්වක් වෙන විදිහට උදව්වක් කියන්නේ ඔයාලට පොඩි හෙඩ්ස් අප් එකක් තමයි දෙන්නේ ඉස්සරහට ඔයාලගේ ජර්නි එකට මොකද වෙන්නේ කියලා. මේක දැනටම ඔයා PR අරගෙන ඉන්නවා නම් ඔයාලට මේක අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඔයා දැනටමත් ස්ටුඩන්ට් වීසා එකක හරි ටෙම්පරරි වීසා එකක හරි නම් ඉන්නේ. ඔයාට මේක සෑහෙන්න වැදගත් වෙයි. ඉතින් මේක කතා කරන්නෙත් PT ගැනම තමයි. ඔයාගේ PT ජර්නි එක ඔයා කොහොමද හදාගන්න ඕනි කියලා. ඉතින් මේක අපි PT ඇකඩමික්, PT UKVI, PT කෝ කියන එක්සෑම්ස් තුන ගැන කරන වීඩියෝ සිරිස් එකක්. කවුරු හරි ඉන්ට්‍රස්ට් නම් YouTube channel එකට ගිහිල්ලා බලලා subscribe කරලා තියාගත්තොත් මේ වගේ වීඩියෝ එකක් වැටෙනකොටම ඔයාලට notification එකක් එනවා බලන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලගේ PT ජර්නි එක ගොඩක් අය හිතනවා ඔයාලා ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවේ හරි කොහේ හරි රටකට යද්දි ඉවරයි කියලා. ඔයා PR එකක් අරන් නෙමෙයි නම් යන්නේ ඔයාගේ ජර්නි එක ඉවර නැහැ. සාමාන්‍යයෙන් 90%ක්ම රට යන ළමයිගෙන් මට හම්බෙච්ච එන්නේ ඕස්ට්‍රේලියාවට. ඉතින් ඕස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීසා හරි නැත්නම් වර්ක් වීසා හරි දාගෙන එන ඔයාලට ඔයාලගේ PT ජර්නි එක ඉවර නැහැ. සමහරු මෙහෙට එද්දිම ඔක්කොම අතෑරලා දාලා එන්නේ ඊට පස්සේ ඇවිල්ලා ආයේ PT කරන්න ඕන වෙනකොට තමයි හොයන්න ගන්නේ දැන් මම මොකද්ද කරන්න කියලා. හරි. ඉතින් ඔයාලගේ PT ජර්නි එක ඉවර වෙන්නේ එක්ක ඔයා ඉංග්‍රීසි කතා කරන්නේ නැති රටකට යන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා ෆින්ලන්ඩ් යනවා නම් ඔයාට සමහර විට එතනින් එහාට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඕනේ නැති වෙයි. ඒත් ඔයාට ෆිනිෂ් ලැන්ග්වේජ් එක අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට මේක උදව් කරගන්නත් පුළුවන්. ඉතින් ඒක තම තමන්ගේ හැකියාව අනුව මේක ගලප ගන්න පුළුවන් මම මේ කියන කතාව. හරි. ඉතින් ඔයාලට ඉස්සරහට තියෙන හර්ඩල්ස් මොනවද? හරි. ප්‍රධානම දේ ගොඩක් අය මෙහෙනවා 482 කියන වීසා එකෙන්. ඒ කියන්නේ ඔයා එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් විදිහට එනවා මෙහෙ. ඇවිල්ලා ඊට පස්සේ මොනවත් මතක නැහැ වැඩ කරනවා. ඉතින් ගොඩක් වෙලාවට අල්ලපු රටේ මිනිස්සු එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ. නැත්තම් අර ක්‍රිකට් ගහලා නයි පෙන්නන රටේ කට්ටියත් එක්ක තමයි අපේ අය ගොඩක් වැඩ කරන්නේ. මොකද ඒ ජොබ්ස් වලට වෙන ඒෂියන් කන්ට්‍රීස් වලින් එන අයත් එක්කම තමයි ඔය 482 එකේ ඇවිල්ලා වැඩ කරන අයට වැඩ කරන්න වෙන්නේ. ගොඩක් කතා කරලා බලපුවම ගොඩක් අය කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගත්තට වැඩිය හොඳයි හින්දි ඉගෙන ගත්තා නම් වගේ කතාවක් තමයි කියන්නේ. ඉතින් ඔයාට ඔයාගේ PR එකට යනකොට මෙන්න මේ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරන්න වෙනවා. ඔයාට 47ක් ඕනේ ලිස්නින් වලට, 48ක් ඕනේ රීඩින් වලට, 51ක් රයිටින් වලට ඕනේ, 54ක් ස්පීකින් වලට ඕනේ. ඉතින් 482 සබ් ක්ලාස් එකෙන් එන ගොඩක් අය එන්නේ ඊච් 36 වගේ අරගෙන. ඉතින් පොඩි රික්වයර්මන්ට් එකක් කොහොම හරි අමාරුවෙන් දාගෙන තමයි එන්නේ. ඉතින් එහෙම ආපු කෙනෙකුට මේ ගෝල් එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. මං කියන්නේ බැහැ කියලා. හැබැයි සමහර කෙනෙකුට ටිකක් අමාරු වෙන්න පුළුවන් තියෙන ඉංග්‍රීසි බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක. ඉතින් අපි පොඩි කාලේනේ අපිට භාෂාවක් ඉගෙන ගන්න හොඳම කාලේ කියන්නේ. ඊට පස්සේ අපිට අවුරුදු 20 30 වුණාට පස්සේ ටිකක් අමාරුයි භාෂාවක් ටැකල් කරන්න. හැබැයි ඔයා මෙහෙට ආවට පස්සේ කරන්න පුළුවන් දේවල් ටිකක් මම කියන්නම්. ඉතින් අනිත් එක තමයි ඔයා ස්ටුඩන්ට් වීසා එනවා නම්. හරි. ඔයාට ස්ටුඩන්ට් වීසා එනවා නම් ඔයාට මාර්ම PT ජර්නි එකක් ඉස්සරහා තියෙනවා. ඒ කියන්නේ ඔයා තෝරගන්න පාත් එකත් එක්ක. හැබැයි ගොඩක් අය ස්ටුඩන්ට් වීසා එක ඉවර වෙච්ච ගමන් ටෙම්පරරි රෙසිඩන්ස් කියන එකට ඇප්ලයි කරනවා. හරි. මට මතක නැහැ වීසා සබ් ක්ලාස් එක නම් 485 වගේ නම්බර් එකක් දුකෙත් තියෙන්නේ. ඒක හරියටම ෂුවර් නැහැ. කොහොම හරි ඔයා ස්ටුඩන්ට් වීසා එකේ ඉන්නවා නම් ඊළඟට ඔයාට ස්ටුඩන්ට් වීසා එක ඉවර වෙනකොට අවුරුදු 2කට ඇප්ලයි කරන්න පුළුවන් ඔයාගේ TR එක. ඉතින් එතකොට ඔයාට අවශ්‍ය වෙනවා ඕවරෝල් ස්කෝර් එක 55ක් ගන්න ඕනේ. ලිස්නින් 40යි, රීඩින් 42යි, රයිටින් 41යි, ස්පීකින් 39යි. දැන් තේරෙනවානේ ඕවරෝල් ස්කෝර් එක 55 කරලා තියෙද්දි අපි ඕවා ඔය ගානට අරගෙන හරියන්නේ නැහැ. ඊච්. හරි. ඊච් අනිවාර්යෙන් 60 කිට්ටුවවත් යන්න ඕනේ ඔය 55 ස්කෝර් එක එන්න. ඉතින් ඒක හින්දා හොඳට මතක තියාගන්න ඔයා ස්ටුඩන්ට් ආවත් ඔයාගේ ගමන ඉවර නැහැ. ඔයා TR එක දාගෙනත් වැඩක් නැහැ. ඊට පස්සේ ඔයාට PR එක දානකොට ආයෙ පාරක් PT කරන්න වෙනවා. ඒ කියන්නේ ජෙනරලි ස්ටුඩන්ට් කෙනෙකුට 3 පාරක් PT කරන්න වෙනවා එයාගේ ජර්නි එකේදී. හරි. ඔයා මෙහෙ ඇවිල්ලා මෙහෙ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඇවිල්ලා
PR එක දාගන්නවා නම් ඔයාට අනිවාර්යෙන් අඩුම දෙපාරක් කරන්න වෙනවා. හැබැයි ඔයා ෂෝට් කට් එක ගියොත් ඒත් අඩුම දෙපාර තමයි මොන ෂෝට් කට්වල ගියත් ඔයාට නොමිනේෂන් එකක් ගන්න අනිවාර්යෙන් PT කරන්න වෙනවා මෙහෙ කෙනෙක් මැරි කරේ නැත්තා. ඒ කියන්නේ මෙහෙ සිටිසන්ෂිප් හරි මොනවා හරි තියෙන කෙනෙක් මැරි කරේ නැත්තා ඔයාට නෝමල් පාත් එක යනවා නම් ඔයා මොකක් හරි ගන්න ජොබ් එකක් ආශ්‍රයෙන් ඔයා PR එකට ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන් PT කියන එක ලොකු හර්ඩල් එකක් වෙනවා ඔයාට ඉස්සරහදී. ඒක හින්දා මෙන්න මේ දේවල් ටික හරි what can you do in your day to day life මේක ලොකු අමාරු වැඩක් නෙමෙයි. ඔයා ලංකාවේදී හරි කොහෙදි හරි PT කරලා ඕස්ට්‍රේලියාවට හරි නිව්සීලන්ඩ් වලට හරි ඉංග්ලිෂ් ස්පීකින් කන්ට්‍රි එකට ආවට පස්සේ එතනින් එහාට මේක ඔටෝමැටිකලි හරියන්න දෙන්න. ඔයාට අමුතුවෙන් අහින්න දෙයක් නැහැ. ඔයාගේ ඉංග්ලිෂ් පොඩ්ඩක් හැදුනට පස්සේ ඔයාට මේ PT කරන එක මාරම ලේසි වෙනවා. මම මේ වීඩියෝ එක කරන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් වලින්. ඉතින් මට දැනට ස්ටුඩන්ට්ස්ලා හම්බෙලා තියෙනවා මෙහි ඕස්ට්‍රේලියාවේ හිටපු 1000කට කිට්ටු වෙන්න. ඉතින් ඒ හැමෝගෙම අත්දැකීම් අනුව තමයි මේක කරන්නේ. මොකද අපේ කට්ටිය කැමති ගොඩක් වෙලාවට අපේ කට්ටියත් එක්කම ඉන්න. හරි ගියක් හෙව්වත් හොයන්නේ ලංකාවෙම කෙනෙක් ළඟ එහෙම ඉන්න එකක්. ඉතින් වැඩ කරන තැනත් කතා කරන්නේ ගොඩක් වෙලාවට කැඩුණු ඉංග්‍රීසි වලින්. ඒ කියන්නේ ගොඩක් ඒෂියන් කන්ට්‍රීස් වලින් ආපු අයත් එක්ක ඉන්නේ. එතකොට ගෙදර ආවත් එයාගේ වටපිටාවේ ඉන්නේ ගොඩක් වෙලාවට අපේ රටෙන්ම ගියපු අය. එතකොට එයාට අර අන්තිමට ලංකාවේ හිටියා වගේම තමයි මෙහි ආවටත් පස්සේ. ඉතින් මෙන්න මේ ටික පුළුවන් නම් try කරලා බලන්න. පුළුවන් තරම් try කරන්න මෙහි හරි ඔයාලා ඉන්න කොහේ හරි රටක ලෝකල් මොන හරි රේඩියෝ ස්ටේෂන්ස් වලට හැම වෙලේම ඔයාගේ ෆ්‍රී ටයිම් එකේ ඇහුම්කන් දෙන්න බලන්න. හරි නිවුස් හරි මොනවා හරි කමක් නැහැ. ඩොකියුමන්ටරිස් හරි කමක් නැහැ. ඔයාගේ කන මාර වටිනවා මේ ගේම් එකේදී. ඔයා නොදැනුවත්වම ඔයා ගොඩක් දේවල් අල්ලගන්නවා මේ රේඩියෝ එක අහන්න පුරුදු වෙන එකෙන්. හරි ඒ කියන්නේ අපිට යම්කිසි ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙනවා. හැබැයි අපි ඩේ ටු ඩේ රේඩියෝ එකක් අහන්න ගන්නකොට අපිට නිකම්ම අපේ ලෙවල් එක උඩ යනවා අපේ ලිස්නින් ස්කිල්ස් වලින්. හරි ලිස්නින් ස්කිල්ස් වලින් අපිට අපේ ස්පීකින් එක රයිටිං එක ඔය හැමදේම ගොඩ දාන්න පුළුවන්. මොකද කනට ඇහිලා පුරුදු නම් අපිට ඒක ලියන්නත් පුළුවන්, අපිට ඒක කතා කරන්නත් පුළුවන්. හරි ඊළඟ දේ තමයි ඉංග්ලිෂ් මූවිස්. ඉංග්ලිෂ් මූවිස් ඔයා ලංකාවේ පුරුදු වෙලා හිටියා නම් සිංහල කතා සිංහල මූවිස් බලන්න. ඒක මාරු කරගන්න ඉංග්ලිෂ් කතා ඉංග්ලිෂ් මූවිස් වලට. මොකද ඔයා 482 වගේ වීසා එකකින් ආවා නම් ඔයාට ගොඩක් වෙලා විතර වෙනවා. මොකද ඔයාට ඔයාගේ රස්සා විතරණි කරන්න පුළුවන්. ඔයාට ABN එකක් ගන්නත් බෑ. ඔයාට TFN එකටම වැඩ කරන්න ඕනේ. ඉතින් ඔයාගේ ස්පෙයා ටයිම් එකේ පුළුවන් නම් දවසට පැය 2-3ක් අරගෙන ඉංග්ලිෂ් මූවි එකක් ඉංග්ලිෂ් TV සීරීස් එකක් මොකක් හරි බලන්න ගන්න. ඔයාට ඕන සබ්ටයිටල්ස් යූස් කරන්න පුළුවන් තව ටිකක්. එතකොට අර ඇහෙන දේ හරියටම ක්ලියර්ලි බලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ මෙතඩ් එකත් සෑහෙන හොඳ මෙතඩ් එකක්. මේ හැම දෙයකටම මුල් වෙන්නේ ලිස්නින්. හරි ලිස්නින් තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. රේඩියෝ ස්ටේෂන් එකක් ඇහුවත් මොකක් හරි ඉංග්‍රීසි මූවි එකක් බැලුවත් ඔය කනනේ ට්‍රේන් වෙන්නේ. හැබැයි ඉංග්‍රීසි මූවි එකක් බලන එකේ හොඳ තමයි මොකද ඔයාට අර කටවල් මූව් වෙනවා පේනවා. එතකොට අර අපි කටවල් එක්ක සවුන්ඩ් එකක් ඇහෙනකොට අපිට ඒ වචනේ ඔලුවට යන ප්‍රවණතාවය ටිකක් වැඩි. ඒක හින්දා මූවිස් බලන්න පුළුවන් නම් ආයෙත් හොඳයි. ආයේ බුක්ස් හරි මේක ටිකක් කම්මැලි වැඩක් තමයි. උනාට ඔයා මොනවා හරි ඉන්ට්‍රස්ට් සබ්ජෙක්ට් එකක් ආශ්‍රයෙන් හරි අපි කියමු ස්පේස් එක්කෝ මොනවා හරි මෙකැනිකල් වාහන හරි වාහන ගැන හරි මොනවා හරි බුක්ස් කියවන්න ගන්න. හරි ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඩොකියුමන්ටරිස් මොනවා හරි තියෙන බුක්ස් කියවන්න පුළුවන්. නැත්නම් නවල්ස් හරි මොනවා හරි පොත් කියවන්න ගන්න ඉංග්ලිෂ් වලින් ලියලා තියෙන. ඒකෙනුත් ඔයා නොදැනුවත්වම ඔයාට ලොකු දෙයක් කරගන්න පුළුවන් මේ ඉස්සරහට එන PTE එක්සෑම් එකට. මම මේ කියන්නේ PTE නොකර PTE කරන්න උදව්වක් ගන්න පුළුවන් විදි ගැන. හරි මේක එදිනෙදා ජීවිතේ ඔයාගේ මොකක් හරි හොබි එකක් කරගන්න ගමන් මේක ආසාවෙන් කරන්න පුළුවන් විදිහක් ගැන තමයි මේ කියන්නේ. හරි ඊළඟට hang out with native English speakers. හරි පුළුවන් තරම් අල්ලපු රටේ කට්ටියත් එක්ක නැතුව පුළුවන් නම් මෙහි ඉන්න native ස්පීකර්ස්ලත් එක්ක කතා කරන්න බලන්න. හැමතැනම ගියපුවම මිනිස්සුත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න ලංකාවේ වගේ නෙමෙයි. කතා කරොත් ඒගොල්ලෝ ඕන වෙලාවක කතා කරනවා. ඔයාලට කන්වර්සේෂන් එක බිල්ඩ් කරගන්න පුළුවන්. හරි ඒක මාර වැදගත්. දැන් ඔයා හිතන්නකෝ ඔයා ඉන්ෂුරන්ස් එකක් දාන්න යනවා කියලා. ඔයා කෝල් කරනවා නම් කම්පැනි 10කට විතර කතා කරන්න. හරි කතා කරලා දිගට කතා කරන්න. හරිද? ඒ කියන්නේ ඔයාගේ
රික්වයර්මන්ට් එක තියෙන ඉන්ෂුරන්ස් එකක් දාගන්න නෙමෙයි වෙන්න පුළුවන්. කමක් නැහැ. ඒත් ඔය ඉන්ෂුරන්ස් ඒජන්ට්ස්ලාට කතා කරන්න. හරි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ හොඳ ස්පීකර්ස්ලා. එතකොට ඔයාගේ ස්පීකින් ඇබිලිටිස් වැඩි කරගන්න පුළුවන්. ඔයා එකපාරක් කතා කරොත් ඔයාට කතා කරන එක ඒජන්ට් කෙනෙක්, තව පාරක් කතා කරොත් කතා කරන්නේ තව ඒජන්ට් කෙනෙක්. මං කියන්නේ ඔයාට ගෙදරදී එහෙම පරිසරයක් වර්ක් ප්ලේස් එකේදී හදාගන්න බැරි නම් මේ වැඩේත් කරන්න පුළුවන්. ඔයා ගන්න ඕනම කෝල් එකක් මෙහි අන්ලිමිටඩ් ෆ්‍රී හින්දා හරි ඔයාට පුළුවන් ඒ වගේ මෙතඩ් එකකට උනත් යන්න. හරි ඕවර් ද ෆෝන් ඔයාට ඔයාගේ ඉංග්‍රීසි ස්කිල්ස් හදාගන්න පුළුවන්. මොකද එහා පැත්තේ ඉන්න එක ඔයාගේ මූණ දකින්නෙත් නෑ. උගේ මූණ ඔයා දකින්නෙත් නෑ. ඒක හින්දා බොහොම නිදහසේ කන්වර්සේෂන් එක කරන්න පුළුවන්. එයා ඔයාගේ භාෂාව ගැන ජජ්මන්ට් එකක් දෙන්නෙත් නෑ. හරි හොඳ මෙතඩ් එකක් මේක ඔයාගේ ස්පීකින් ස්කිල්ස් හදාගන්න. හරි අනිත් එක තමයි start watching local sports. හරි දැන් මේ ඕස්ට්‍රේලියාවේ එහෙම තියෙනවනේ අර ෆුටි කියන එක නේද? ඕස්ට්‍රේලියන් ෆුට්බෝල් අන්න ඒ වගේ එකක් බලන්න පටන් ගත්තොත් ඔයා අර ටීවී එකේ වුණත් ඒ වගේ මැච් එකක් බලනකොට ඔයාගේ අර කමෙන්ටරි එකත් එක්ක ඔයාගේ ඉංග්‍රීසි ස්කිල් එක නෙක්ස්ට් ලෙවල් ගෙනියන්න පුළුවන්. සහ ඔයාගේ වර්ක් ප්ලේස් එකේ ඉන්න වර්ක්මේට්ස්ලාත් එක්ක ඔයාට මේක බෙදා ගන්න පුළුවන්. දැන් අපි හිතන් ආවේ මේක මේ හෙන ක්‍රිකට් රටක් කියලානේ. ඒ වුණාට ඔස්ට්‍රේලියාවේ ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියන් ෆුට්බෝල් කියන එක තමයි නැගලම යන්නේ. ඉතින් ඔයා ඒකට පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් වුණොත් ඔයාට ගොඩ කතා කරන්න මාතෘකා හම්බ වෙයි මෙහි ඉන්න නේටිව් ස්පීකර්ස්ලාත් එක්ක. ඒ කියන්නේ ඔයාගේ වැඩ කරන තැන ඔයාගේ ලොක්කා, ඔයා යටතේ වැඩ කරන කෙනෙක්, කවුරු හරි එක්ක ඔයාට හොඳ කන්වර්සේෂන් එකක් හදාගන්න පුළුවන් මේ වගේ ලෝකල් ස්පෝර්ට්ස් ඔයා පටන් ගත්තොත්. හරි එක්වට ක්ලබ් එකකට බැඳිලා ප්ලේ කරන්න පුළුවන්. ක්‍රිකට් හරි කමක් නැහැ. ඒ කියන්නේ මං කියන්නේ හැම වෙලේම මිනිස්සුත් එක්ක එන්ගේජ් වෙන්න ඔයාගේ කන හැම වෙලේම ඉංග්‍රීසි භාෂාවෙම තියන්න. මොකද අවුරුද්දකින් දෙකකින් ඔයාට එන ඊළඟ PT හර්ඩල් එකේදී මේ හැම දෙයක්ම ඔයාට උදව් වෙනවා. ඒක ආයි කියන්න දෙයක් නැහැ 100%. මොකද එහෙම කරගත්ත ළමයි ඕන තරම් මම දැකලා තියෙනවා. දැන් මම PT උගන්වන්න අරන් අවුරුදු 4ක් විතර. ඉතින් ඒ කාලය ඇතුළේදී මට හම්බෙලාම තියෙනවා මගේම ස්ටුඩන්ට්ස්ලා ආයි මං ගාවට ඇවිල්ලා මාර විදිහට ඉම්ප්‍රූව් වෙච්ච අය. ඉතින් මෙහෙ ඇවිල්ලා ඒ බිල්ඩ් අප් කරගන්න රිලේෂන්ෂිප් වලින් තමයි ඒ දේ වෙලා තියෙන්නේ. හැබැයි ඒ වගේම මට හම්බෙලා තියෙනවා අර 36 අරගෙන මෙහෙ ඇවිල්ලා 36 ලෙවල් එකේම හිටපු දරුවොත් හම්බෙලා තියෙනවා. ඒක වෙන්නේ මොකද අර වැඩ කරන තැන ඔයාට ඉංග්ලිෂ් ස්පීකින් බැක්ග්‍රවුන්ඩ් එකක් නැත්තං ඔයා හිටපු තැනම තමයි ඉන්නේ. ඔයා අඩියක්වත් ඉස්සරහට යන්නේ නැහැ. ඒකින් හින්දා තමයි ඔයා බලහත්කාරයෙන් හරිද බලෙන්ම ඔයා මේ ටික ඔයාගේ ජීවිතේට ඇඩ් කරගන්න ඕනේ. මොකද නැත්තම් ඊළඟ PT හර්ඩල් එක එනකොට ඔයා හිටපු තැනම ඉන්න පුළුවන්. ඉතින් ඔයා PT කරන්න ලඟ වෙනකොට ඔයාට පුළුවන් මගේ පැකේජ් එක අරගෙන PT ගැන ඒ දවසට up to date සියලුම ටෙම්ප්ලේට් සහ ට්‍රික්ස් ටික මගෙන් ගන්න. ඉතින් මගේ රිසල්ට්ස් බලන්න. මම කවදාවත් රිසල්ට්ස් නැතුව ඔයාලට මගේ ක්ලාසස් එන්න කියන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ, නිව්සීලන්ඩ්, UK, කැනඩා ඔය හැම තැනම මගේ ස්ටුඩන්ට්ස්ලා දහස් ගණනක් ඉන්නවා අදටත්. හරි. එතකොට ඔයාලට මගේ YouTube එකේ වෝල් එකට ඇවිල්ලා බලන්න පුළුවන් මගේ ස්ටේටස් කොච්චර දරුවෝ ප්‍රමාණයක් ගොඩ ගිහිල්ලා තියෙනවද සහ ඒගොල්ලෝ වෙන ක්ලාසස් වලට සහ තනියම try කරලා ඊට පස්සේ මං ගාවට ඇවිල්ලා කොච්චර අප්ග්‍රේඩ් එකක් කරන් තියනවද. ඉතින් ඒ වගේ ලොකු වෙනස්කම් වෙලා තියෙනවා. ඉතින් මේ පොඩි පැකේජ් එකෙන් හරි ඔයාගේ ජීවිතේ කන පිට පෙරලන්න පුළුවන් ඔයාගේ PT ජර්නි එක. ඉතින් මට WhatsApp message එකක් දාලා තියන්න. මට calls answer කරගන්න බැරි වෙයි. හැබැයි මං අනිවාර්යෙන් ඔයාලට reply කරනවා. ඔයා දැනටමත් PT කරන්න පටන් අරන් යනගෙන නම් ඉන්නේ. එක්ක ඔයා අලුතින්ම PT පටන් ගන්න කෙනෙක් නම් අනිවාර්යෙන් WhatsApp message එකක් දාලා මගේ details ටික ගන්න ඔයාලට set නම් වැඩේට බහැලා අද ඉඳන්ම ඔයාලට වැඩේ පටන් ගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි තකහණියක් මට කියන්න ඕනේ වුණේ. මොකද මේ ටිකේම නිව්සීලන්ඩ් වල ඉන්න මගේ ස්ටුඩන්ට්ස්ලා මට කතා කරනවා. මොකද ඒගොල්ලන්ගේ මොකක් හරි රික්වයර්මන්ට් එකක් චේන්ජ් වෙන්න යනවා. මම දන්නේ ඒක මොකක්ද කියන්නේ. ඒගොල්ලොත් හරියටම දන්නේ නැහැ. සමහර විට අර 58 කියන threshold එක ටිකක් උස්සන්න ඉඩ තියෙනවා නිව්සීලන්ඩ් ගවර්න්මන්ට් එකේ. ටෆ් කරන්න ඉඩ තියෙනවා. එක්ක පාත් කරන්න ඉඩ තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ ගවර්න්මන්ට් එකේ වැඩක්. ඉතින් එහෙම කතා කරනකොට තමයි මට ගොඩක් අයගෙන් ෆීඩ්බැක්ස් එන්නේ. සමහරු වැඩ කරනවා කිරිගොවි පළවල් වල. හරි. එතකොට අපිට කතා කරන්න සතුත් එක්ක කතා කරන්න බෑනේ. හරි. එතකොට සමහරු බස් ඩ්‍රයිවිං කරනවා. යාලට නම් හොඳ කමියුනිටි එකක් ඉන්නවා. එදිනෙදා කතා කරන්න පුළුවන්. ඉතින් ඕක හින්දම තමයි මට කියන්න ඕනේ නේ ඕස්ට්‍රේලියාව වල ෂෙෆ්ලා එතකොට මෙකැනික්ස්ලා කතා කරනවා. ඒගොල්ලන්ටත් ලොකු ඉංග්‍රීසි කතා කරන බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. මොකද අර මං කිව්වා වගේ ඒෂියන් කන්ට්‍රීස් වලින් ආපු අය ගොඩක් ඉන්නේ. ඉතින් අර මං කියපු
ටික දේවල් ටික අවුරුදු දෙකක් එක දිගට ඔයා කරගෙන ගියොත් ඔයාට මේ PT කියන එක හරි අලුත් ටෙම්ප්ලේට්ස් ටික ගත්තම easy peasy ඉතින් මාරම ලේසි. ඉතින් හැමෝටම thank you වීඩියෝ එක බලාගෙන හිටියට ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.